ඕක තමයි. දැන් මාස්ටර්ට තේරෙනවනේ මිනිහා කවුද? දැන් නෑ මම ඒරුම් බෑ මං කිව්වා ඔහේ පොඩ්ඩක් කලබල නොකර ළමයා මම ගානට ඒව හදන්න මම මේ අද ඊයේ මේ රස්සාව කරපු එකක් නෙමෙයි මම දන්නවා පොඩියෙන් හරි ගස්සලා ගන්න දැන් පොතක් මං දෙන්නම් මේ පොත අද පොත් ටිකක් නැහැ සිකුරාදා හින්දා මම මේ පොත් ටික මේ දාලා උගන්වන්නේ පොතක් ගෙනාවද මොකක්වත් ඉංග්‍රීසි සින්දු කියන්නත් දන්නවා පොත් කියන්නත් දන්නවා සින්දුත් දන්නවා ඔව් නින්ද කියන වෙලාවට නින්ද යනවා මේ තරම් හොඳයි හැබැයි කියන එකටයි නින්ද යන්නේ දැන් මෙයාටද නින්ද යන්නේ කවන්නේ අපි සින්දුවක් අහමු බලන්න අපෝ හොඳයි මේ සින්දුවක් කියන්න පුළුවන් නම් ඒකත් හොඳයි ඉස්කෝලේ එනකොට ඒවා තේරෙම දැනගන්න අපි සින්දුවක් අහලා බලමු මොකක්ද ඔබ දන්න සින්දුව ආරක කියපන් ඒක බෑ පොඩ්ඩක් ඉන්න ඔය පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න උතනේ නෑ ඒක මේක ගහගෙන සින්දු කියන්න බෑනේ සින්දුවක් බබා දන්න සින්දුවක් කියන්න බලන්න මේගසේ බොහෝ පැණි දොඩන් තිබේ වැඩි එකක් නරක ළමයි එහෙම නෙවෙයි ඔය අරන් බැලුවා අපි බලන්න අපි දෙන්න අහක බලන්න අපි දෙන්නම මේ බලමු දැන් හොඳට කියන්න ඕන ලස්සනට කියන්න ඕන මේගසේ බොහෝ පැණි දොඩන් තිබේ වැඩි එකක් නරක ළමයි එහෙම නෙවෙයි අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් මදි ගෙඩි 50ක් 500ක් විතර උනේ ඔය අරන් බැලුවා යන්නමල ඔයතරම් ඔච්චර කලබල වෙන්න ඕනේ නෑ බැලුවයි කියලා පොඩ්ඩක් හරි හොඳයි මේ කතාවක් හොඳයි මම එහෙනම් දැන් පොතක් තියනවාද ගෙනල්ලා ඉංග්‍රීසි කොච්චර දන්නවද මෙයාගේ දැනීම බලාගන්නේ කොහොමද පොතක් නිකුත් ගෙනාවම මොකක් හොඳයි බැලුවේ පොත් කියවලා ඉවරයි පළවෙනි එක කියවලා ඉවරයි මොකක්වත් මේ ගෙනලා තියෙන්නේ පොත ගෙනාවා ඕන්න බලන්න ඉතින් පොතේ පොත පිටකොල දාලා පිළිමන්න එහෙනම් අපි බලමු පොතට දන්න පාඩමක් කියන්නේ යෝ මේ සූප්ප පුරුදු කරන් කොහොමද ළමයින්ට උගන්වන්නේ හොඳට දන්න පාඩමක් කියන්න බලන්න තමන් හොඳට දන්න එකක් කොච්චර දන්නවද ඒ මම බලන්න මාට බැහැ මට බෑ තාත්තා බලන්න මං කියන්නේ කාණ මිල කරනවා මම හිටියා තාත්තා කාණ මිල කරනවා මට බෑ එහෙනම් තාත්තා බලන්න මං කියන්නේ තාත්තා ඉන්න වෙලාවට ළමයා ඒ කාණ මිල කරනවා මම පොඩ්ඩක් එළියෙන් ඉන්න මම ඕනේ වුණොත් කතා කරන්න ඔය පොත තාත්තා කියන්නේ දැන් තාත්තෙන් වැඩක් නෑ අපි පොත කියන්නේ අපි ඔය පොත අයියෝ මේ කෑලි මොනවද මේ ඒවා කියලා ඉවරයි ළමයෝ පොත ඇයි පොත ඉරන්න එපා පොත ඉරන්න කොහොමද කියාපුවා මං ආයි කියන්නේ මට බෑ දෙකක් කියන්න ඒවා කියලා ඉවරයි අප්පෝ දන්න හොඳට දන්න පාඩමක් කියන්නේ එකක් ඉවරයි මේක තියෙනවා CUT cut කියන එක තියෙනවා හරි කියන්න හොඳට දන්න CUT 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 හරි NUT 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 අපේ අම්මා කිව්වා තොගේ නත් බුරුල්ලා කියලා. අපේ අම්මා කිව්වේ. අම්මා නත් බුරුල්ලා කිව්වා. නෑ ඒක ඉතින් අම්මා කියන්න ඕනේ නෑ මේක අපිට තේරෙනවා. නමුත් ඒවෙන් වැඩක් නෑ. අම්මා කියපුවා නේ මට ඕනේ පොතේ තියෙන පාඩම හරියට කියන්න. එච්චරයි. MUT මට මට නෙමෙයි මත් CUT cut ඒක හරි NUT nut MUT මත් එතකොට මත් කියන එක තේරුම මොකක්ද මත් කියන එක තේරුම මත් CUT cut NUT nut MUT මත් ඔව් හරි මත් කියන එක තේරුම තේරුමද මේ MUT මත් කියන්නේ මේ මත් කියන්නේ ඒක තේරුම් ඒව පස්සේ හොයාගත්තා හැක දැන් ඕනේ නැහැ ඒක ඒකේ තේරුම උඹත් දන්නේ නැද්ද තමයි පැහිච්චකම් ඕනේ නැහැ මාත් එක්ක හරියට මම කියන විදිහට පාඩම කියන්නේ MUT මත් ඒ තේරුම් පස්සේ මම කියලා දෙන්නම්
දිගටම පොත කියාගෙන යන්න.